ආයුබෝවන්. ගොඩක් අය අපෙන් නිතරම අහන දෙයක් තමයි ඊටාම අඩු ආයෝජනයකින් පටන් අරගෙන සාර්ථක වෙන්න පුළුවන් ස්වයං රැකියාව ගැන වීඩියෝ එකක් අරගෙන එන්න කියලා. ඉතින් ඒක හින්දාම අපි තීරණය කරා 2000 වර්ෂයට ගැලපෙන හොඳම සහ සාර්ථකම ස්වයං රැකියාව 8ක් ගැන වීඩියෝ එකක් අරගෙන එන්න. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් කතා කරනවා හොඳම ස්වයං රැකියාව 8ක්. ඒ වගේම මේ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගන්න පුළුවන් ස්ථාන මොනවද සහ අවසාන වශයෙන් අපි මේ හරහා සාර්ථක වෙන්න දැනගත යුතු කරුණු කීපයක් ගැන. ඉතින් ඒක හින්දා වීඩියෝ එක ඉවර වෙනකම බලන්න කියලා අපි ඔයාලට ආරාධනා කරනවා. එහෙනම් අපි දැන් යමු වීඩියෝ එකට. පළවෙනි එක තමයි හඳුන්කෝරු ව්‍යාපාරය. අපි මුලින්ම කතා කරන්න හිතුවා ඕනම කෙනෙක්ට ඊටම පහසුවෙන් පටන් අරගෙන සාර්ථක වෙන්න පුළුවන් ස්වයං රැකියාව අවස්ථාවක් ගැන. ඒ තමයි හඳුන්කෝරු පැකට් කරලා අලෙවි කරන එක. ඉතින් අපි හැමෝම දන්නවනේ හඳුන්කෝරු කියන්නේ ලංකාවේ සෑම ප්‍රදේශයකම එකම වගේ හොඳ ඉල්ලුමක් තියෙන දෙයක් කියලා. ඉතින් ඒක හින්දා ඔයාටත් පුළුවන් මේ බිස්නස් එක ඊටම පහසුවෙන් පටන් ගන්න. ඔයාට පුළුවන් පිට කොටුවෙන් ඊටම අඩු මුදලකට හඳුන්කෝරු මිට විදිහට ලබා ගන්න. හැබැයි මෙතනදී ඔයා ඒ වගේ ගුණාත්මක භාවය ගැන බලන්න ඕනි. මොකද සමහර වෙළඳන් ඔයාව රවට්ටන්න පුළුවන්. ඒක හින්දා ටිකක් හොයලා බලලා හොඳ ව්‍යාපාරිකයෙක් තෝරගන්න. ඊට පස්සේ මේ මිලදී ගන්න හඳුන්කෝරු ඔයාට ඔයාගේම බ්‍රෑන්ඩ් නේම් එකක් යටතේ රුපියල් 50-100 වගේ පැකට් වලට අසුරුම් කරලා ඔයාගේ ප්‍රදේශයේ තියෙන කුඩා කඩවල් වලට දාන්න පුළුවන්. අනිත් බ්‍රෑන්ඩ් වලට වඩා අඩු මුදලට අපිට දෙන්න පුළුවන් නම් ඊටාම ඉක්මනින් සාර්ථක වෙන්න පුළුවන්. ඉතින් අපේ ව්‍යාපාරය ටිකක් දියුණු වෙනකොට අපිට පුළුවන් අනෙකුත් ප්‍රදේශවල තියෙන කඩවල් වලට දාලා විශාල ලාභයක් උපයන්න. ඊළඟ එක තමයි සබන් සහ රූපලාවන්‍ය. තවත් අපිට පටන් ගන්න හොඳ බිස්නස් එකක් තමයි ගෙදරට අවශ්‍ය කරන සබන්, රෙදි සෝදන ද්‍රව්‍ය, රූපලාවන්‍ය ද්‍රව්‍ය. අන්න ඒ වගේ බිස්නස් එකක්. ඉතින් ඔයාට පුළුවන් ගුණාත්මක සබන්, ඩිෂ් වොෂ්, ටොයිලට් ක්ලීනර්, ෂැම්පු වර්ග, ෆේස් වොෂ්, ක්‍රීම් වර්ග වගේ දේවල් ගෙනල්ලා කමිෂන් එකකුත් තියාගෙන ඔයාගේ නෑදෑයන්ට ඔයාගේ ප්‍රදේශීය අයට අලෙවි කරන්න. ඉතින් මේ දේවල් නිවසට අත්‍යවශ්‍ය භාණ්ඩ හින්දා ඔයාට කිසිම බයක් නැතුව පටන් අරගෙන සාර්ථක වෙන්න පුළුවන්. ඊළඟ එක තමයි කුළු බඩු පැකට් කර අලෙවි කිරීම. තවත් අපිට නිවසේ ඉඳගෙනම පටන් ගන්න පුළුවන් ස්වයං රැකියාවක් තමයි අපේම බ්‍රෑන්ඩ් එකක් යටතේ කුළු බඩු පැකට් කරලා අලෙවි කරන එක. ඔයාට පුළුවන් මිරිස් කුඩු, කහ, එනසාල් වගේ ඕනම දෙයක් පැකට් කරලා ඔයාගේම බ්‍රෑන්ඩ් නේම් එකක් යටතේ ගමේම තියෙන කඩවල් වලට දාන්න. ඉතින් ඔයාට මේ දේවල් කිලෝ ගණන් වලින් ගන්නකොට ගොඩක් අඩු මුදලට ගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයා සැලකිලිමත් වෙන්න ඕනි දෙයක් තමයි ඒවායේ තියෙන ගුණාත්මක භාවය. ඔයාගේ ව්‍යාපාරය සාර්ථක කරගන්න වැදගත්ම දෙයක් ඒක. ඉතින් ඔයා මුලින් ලොකුවට පටන් ගන්න ඕනි නෑ. ගමේ තියෙන පොඩි කඩ කිහිපයක් එක කතා කරලා ඒවට දාන්න පටන් ගන්න. ඊට පස්සේ ව්‍යාපාරය ටිකක් දියුණු වෙනකොට ඔයාට පුළුවන් අනිත් ප්‍රදේශවලත් ඔයාගේ ප්‍රොඩක්ට්ස් අලෙවි කරන්න. ඊළඟ එක තමයි පාපිසි මැසීම. කාන්තාවකට පටන් ගන්න තවත් හොඳ බිස්නස් එකක් තමයි මේ පාපිසි මැසීම කියන්නේ. පාපිසි කියන්නේත් ලංකාවේ සෑම ප්‍රදේශයකම වගේ හොඳ ඉල්ලුමක් තියෙන දෙයක් නේ. ඉතින් ඔයාට පුළුවන් නම් මේ වගේ බිස්නස් එකක් පොඩියට පටන් ගන්න. ඔයාට පුළුවන් ඊටම ඉක්මනින් සාර්ථක වෙන්න. ඔයාට ඇඳුම් මැසීම ගැන යම්කිසි දැනුමක් තියෙනවා නම් මේක ඊටම පහසුවෙන් ඔයාට කරන්න පුළුවන්. ඔයාට ගාමර් ටිකක් වගේ සම්බන්ධ කරගෙන ඒ වගේ නිවත් කරන රෙදි කොටස් අරගෙන ඒ වගේ පාපිසි මහන්න පුළුවන්. ඉතින් මේක හින්දා ඊටම අඩු වියදමකින් පාපිසි මහන්න පුළුවන් ඔයාට. ඔයාට පුළුවන් ඔයාගේ ප්‍රදේශයේ තියෙන කඩවල් වලට සහ සතියාන්ත පොලේ අලෙවි කරලා සැලකිය යුතු මුදලක් උපයන්න. ඊළඟ එක තමයි එළවලු පැල සහ බීජ. අද වෙනකොට රටේ තියෙන තත්ත්වයක් එක්ක එළවලු සහ පළතුරු වල මිල ගණන් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ඒක හින්දා හැමෝම උත්සාහ කරනවා තමන්ගේ නිවසේම කුඩාවට හරි එළවලු සහ පළතුරු ටිකක් වගා කරගන්න. ඉතින් ඒක හින්දාම එළවලු පැල සහ පළතුරු වලට වෙළඳ පොලේ හොඳ ඉල්ලුමක් ඇති වෙලා තියෙනවා. ඔයාට පුළුවන් මිරිස්, තක්කාලි, වම්බටු වගේ එළවලු පැල වගේම දෙළුම් වගේ පළතුරු පැලත් අලෙවි කරන බිස්නස් එකක් පටන් ගන්න. ඉතින් YouTube එකේ ඕනතරම් වීඩියෝස් තියෙනවා මේ පැල තබාන් පිළිබඳ. ඒ වීඩියෝස් බලලා ඔයාට පුළුවන් වැඩේ පටන් ගන්න. ඉතින් මේකත් ඔයාට ඊටම පහසුවෙන් පටන් ගන්න පුළුවන් හොඳ බිස්නස් එකක්. ඊළඟ එක තමයි බයිට් නිෂ්පාදනය.
බයිට් සහ විවිධ රස කැවිලි කියන්නේත් ලංකාවේ සෑම ප්‍රදේශයකම වගේ හොඳ ඉල්ලුමක් තියෙන දෙයක්නේ. ඉතින් අපිට මේකත් ව්‍යාපාරයක් විදිහට පටන් ගන්න ඉතාම හොඳයි. ඔයාට පුළුවන් බයිට් වර්ග මුරුක් වගේ විවිධ රස කැවිලි ඔයාගේ නිවසේම හදලා වෙළඳ පොළට දාන්න. ඔයාට මේ බයිට් වර්ග හදන විදිය ගැන ලොකු අදහසක් නැත්නම් ඔයාට YouTube හරහා ඉතාම ඉක්මනින් ඉගෙනගෙන වැඩේ පටන් ගන්න පුළුවන්. කුඩාවට පටන් ගන්න ව්‍යාපාරය ඔයාගේ උනන්දුව සහ කැපවීම මත ඉක්මනින් සාර්ථක ව්‍යාපාරයක් බවට පත් කරගන්න පුළුවන්. ඊළඟ එක තමයි බුලත් විට ව්‍යාපාර. අපි මේ කතා කරන්නේ පාරේ බුලත් විට විකුණන එකම නෙවෙයි. අපිට පුළුවන් බුලත් විට සඳහා ඕන අමුද්‍රව්‍ය මිලදීගෙන බුලත් විට හදන්න. බුලත් විට කියන්නේත් ලංකාවේ සෑම ප්‍රදේශයකම වගේ ඉතාම හොඳ ඉල්ලුමක් තියෙන දෙයක්නේ. ගම්බද නගරබද ඕනම කෙනෙක්ට පහසුවෙන් කරන්න පුළුවන් බිස්නස් එකක් මේක. ඔයාට පුළුවන් බුලත් විට හදලා ඔයාගේ ගමේ තියෙන කඩවල් වලට දාන්න. ඉතින් සාමාන්‍යයෙන් ඔයාට බුලත් විටකින් රුපියල් 10ක් 15ක් අතර ලාභයක් ගන්න පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් නම් කඩවල් 10ක් 15ක් සම්බන්ධ කරගෙන ඒවට අලෙවි කරන්න ඔයාට ඉතාම ඉක්මනින් සාර්ථක වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් දවසට එක කඩයකින් බුලත් විට 20ක් විතර විකුණුවොත් ඔයාට දවසට බුලත් විට 200කට වඩා විකුණ ගන්න පුළුවන්. ඉතින් මේ හරහා ඔයාට දවසට රුපියල් 2500ත් 4000ත් අතර වගේ මුදලක් අනිවාර්යයෙන්ම හොයාගන්න පුළුවන්. පොලිතින් බෑග් ව්‍යාපාරයක්. පොලිතින් බෑග් කියන්නේත් ඉතාම හොඳ ඉල්ලුමක් තියෙන බිස්නස් එකක්. අද වෙනකොට ගොඩක් මේ පොලිතින් බෑග්ස් පරිසර හිතකාමී විදියට හදන හින්දා රජයෙන් පවා මේ සඳහා ප්‍රශ්නයක් නැහැ. ඔයාට පුළුවන් ගෑස් පහ පීපල්ස් පාක් වලින් තොග වශයෙන් මේව මිලදී ගන්න. ඉතින් අපි තොග වශයෙන් මිලදී ගනිද්දී වෙළඳ පොලේ මිලට වඩා ගොඩක් අඩු මුදලට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම Facebook සහ YouTube එකෙත් අපිට මේව තොග අලෙවි කරන අය ඕන තරම් හොයාගන්න පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් තොග වශයෙන් මිලදීගෙන ඒජන්ට් කෙනෙක් විදිහට ගිහින් කඩවල් එක්ක කතා කරලා කඩවල වලට මේ shopping bundle දාන්න. ඉතින් ඔයාට බන්ඩල් එකකින් රුපියල් 20ත් 50ත් අතර ලාභයක් තියාගෙන බිස්නස් එක කරන්න පුළුවන්. මේකේ තියෙන ප්‍රධානම පාසිය තමයි ඔයාට කිසිම මහන්සියක් නැතුව අමතර ආදායමක් උපයන හොඳ ක්‍රමයක් වෙන එක. හරි, අපි දැන් බලමු මේ ස්වයං රැකියාව වලින් ඕනම එකක් පටන් ගත්තාම අපි අනිවාර්යයෙන්ම දැනගන්න ඕනි කරුණු කිහිපයක්. පළවෙනි එක තමයි අපිට බිස්නස් එක පටන් ගත්ත දවසේ ඉඳලා මුදල් උපයන්න බෑ. ඒක හින්දා අපි අවම වශයෙන් මාසයක්වත් මහන්සි වෙලා වැඩ කරන්න ඕනි. තමන්ගේ බිස්නස් එකක් හින්දා උනන්දුවෙන් ආසාවෙන් වැඩ කරොත් අපිට ඊටාම ඉක්මනින් සාර්ථක වෙන්න පුළුවන්. ඊළඟ එක තමයි අපි නිතරම ගුණාත්මක භාවයෙන් යුත් ඉහළ භාණ්ඩ ප්‍රොඩක්ට් එකක් කස්ටමර්ට දෙන්න කටයුතු කරන්න ඕනේ. එහෙම නැති වුණොත් අපේ ව්‍යාපාරය ඊටාම ඉක්මනින් අසාර්ථක වෙන්න පුළුවන්. අපිට බිස්නස් එක පටන් ගන්න අවශ්‍ය මුදල් හොයාගන්නේ කොහොමද? ඉතින් අපි මේ ගැන සම්පූර්ණ වීඩියෝ එකක් දාලා තිනවා. ඉතින් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් ගිහින් ඒකත් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් අපි අද ඔයාලට අරගෙන ආවේ ඕනම කෙනෙක්ට පටන් අරගෙන සාර්ථක වෙන්න පුළුවන් ඊටාම හොඳ ස්වයං රැකියාව අවස්ථාවක් ගැන. ඉතින් මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඔයාගේ අදහසත් කමෙන්ට් කරන්න. ඒ විතරක් නෙවෙයි මේ වගේ වටින වීඩියෝස් ඉස්සරහටත් බලන්න දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.